අද අපි විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් වන බෞද්ධ චිකිත්සාව ගැන කතා කරමු. මෙම ප්‍රතිකාර වලින් පසු ඔවුන්ට සුවය ලැබුව අයගෙන්ම අසමු. මම අවුරුදු 5ක් විතර කොන්ද කැක්කුමකින් පීඩා වින්දා. ඒත් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර නිසා මට සම්පූර්ණයෙන්ම සුව වෙන්න පුළුවන් වුණා. නැත්තම් මට කොන්දේ සැත්කමක් කරන්න වෙන තැනක හිටියේ. අපේ අම්මට පැරලයිසිස් හැදුනාට පස්සේ එයාට තනියම ඉඳ ගන්නවත් බැරි වුණා. ඒත් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වලින් පස්සේ එයා දැන් එයාගේ වැඩ ටික හොඳට කරගෙන යනවා. අවුරුද්දක් විතර මට උරහිසේ වේදනාවක් තිබුණා. අත උස්සන්නවත් බැරි වුණා. දැන් මම මගේ වැඩ හරියට කරනවා. මගේ දණහිසේ සැත්කමෙන් පස්සේ මට කකුල නමන්නයි දිග අරින්නයි හොඳ සම්බරතාවයකින් ඇවිදින්නයි පුළුවන් වුණේ බෞද්ධ චිකිත්සාව නිසා. මගේ දරුවා ඇවිදීමේදී අනෙක් දරුවන්ට වඩා ටිකක් පරක්කු වුණා. නමුත් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ආරම්භ කළ පසු ඔවුන් හොඳින් වර්ධනය වීමට පටන් ගත්තා. මම කියන්නේ ස්පෝර්ට් ඉන්ජරිස් වලට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් තමයි හොඳම. මම මගේ ප්‍රෙග්නන්සි කාලයේදී ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් ලබාගත් නිසා මට කොන්ද වේදනාවක් ඇති වුණේ නැහැ. දරු ප්‍රසූතියත් පහසු වුණා. ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් ගැන තවත් වැඩසටහනකින් අපි නැවත හමු වෙමු.